තුන්වන ප්‍රමතකරණය. තුන්වන ප්‍රමතකරණයට ලක් වෙන්න නම් වගුවක් මොන වගේ තත්යකද ඉන්න ඕන? අනිවාර්යයෙන්ම ඒ වගුව දෙවන ප්‍රමතකරණයේ ඉන්න ඕන. ඒ විතරක් මදි. ඒ වගුව සංක්‍රාන්තික පරායත්තතාවයේ ඉන්න ඕන. හරි. දැන් අපි බලමු මගේ මෙන්න මේ වගුව සංක්‍රාන්තික පරායත්තතාවයේ ඉන්නවද කියලා. මේකේ යතුරු ශ්‍රේෂ්ඨ වෙනසයි. නමුත් මෙයාගේ ඩිපාර්ට්මන්ට් නේම් කියන යතුරු නොවන ශේෂ්ත්‍රය ඩිපාර්ට්මන්ට් ID කියන යතුරු නොවන ශේෂ්ත්‍රය මත යැපෙනවා. ඒ කියන්නේ මෙයා ඉන්නේ සංක්‍රාන්තික පරායත්තාව. වැඩිදුර ක්ලියර් කරගන්න ඕන නම් සංක්‍රාන්තික පරායත්තාව වීඩියෝ එක බලන්න. හරි. එතකොට කොහොමද මේ සංක්‍රාන්තික පරායත්තාව නැති කරන්නේ? සංක්‍රාන්තික පරායත්තාව නැති කරන්න පුළුවන් එකම විදිය වන්නේ මොකක්ද? අපි මේක ස්ටුඩන්ට් සහ ඩිපාර්ට්මන්ට් ID කියලා ශේෂ්ත්‍ර දෙකකට කඩනවා. ඒ කැඩීමෙන් අපිට පුළුවන් මෙන්න මේ ඩිපාර්ට්මන්ට් නේම් කියන යතුරු නොවන ශේෂ්ත්‍රය අපේ ස්ටුඩන්ට් කියන වගුවෙන් අයින් කරන්න. එතකොට අපිට පුළුවන් වෙනවා සංක්‍රාන්තික පරායත්තතාව නැත්නම් යතුරු නොවන ශේෂ්ත්‍රයක් තවත් යතුරු නොවන ශේෂ්ත්‍රයක් මත යැපීම නවත්තලා දාන්න. එතකොට මෙන්න මේ විදිහට ස්ටුඩන්ට් සහ ඩිපාර්ට්මන්ට් කියලා වගු දෙකක් හදලා ඒ වගු දෙකේ ආගන්තුක යතුරක් හරහා ඩිපාර්ට්මන්ට් ID කියලා ආගන්තුක යතුර හරහා සම්බන්ධතාවයකට ලක් කරනවා. දැන් බලන්න මේ හදලා තියෙන වගු වල සංක්‍රාන්තික පරායත්තතාව ඉන්නවද කියලා. මේකේ ප්‍රාථමික යතුර වෙන්නේ SID. එයාගේ මත සම්පූර්ණයේ name සහ department ID යැපෙනවා. එහෙනම් එයාගේ සංක්‍රාන්තික පරායත්තතාවක් නැහැ. එයාගේ තියෙන්නේ පූර්ණ පරායත්තතාවය. department ID කියන එක මත department name කියන එක යැපෙනවා. එහෙනම් ඒකේ සංක්‍රාන්තික පරායත්තතාවක් නැහැ. ඒ කියන්නේ එයාත් ඉන්නේ පූර්ණ පරායත්තතාවක. එහෙනම් මේ වගු දැන් තියෙන්නේ තුන්වන ප්‍රමතකරණය. ඒක හරියම ලේසි දෙයක්.